රටක් අඬවපු ගමක් කලඹපු පොලිසියටත් වැරදුණු සේයා සදවිමි දැරිය ඝාතනයේ විමර්ශනය ගැන අහලා තියෙනවද? මේ තමයි ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච වඩාත් අනුවේදනීයම කතන්දරය. සේයා සදවිමි කියලා කියන්නේ අවුරුදු 4මාරක පුංචි දැරියක්. ඇය ජීවත් වුණේ කොටදෙනියාව ප්‍රදේශයේ. සේයා සදවිමි දැරියට තිබුණේ බොහොම ලස්සන පුංචි පවුලක්. සේයා දැරියගේ තාත්තා වෘත්තියෙන් උපකාරක පන්ති ගුරුවරයෙක් විදියට කටයුතු කළේ. ඊට අමතරව සේයා දැරියගේ තාත්තට තිබුණා වෑන් එකක්. මේ වෑන් රථයෙන් සේයාගේ තාත්තා රාත්‍රී කාලයේදී ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් ප්‍රවාහනය කිරීමේ රාජකාරියකුත් කරගෙන